මේ බලන්න අපි කොරන්ඩම් මැනිකක්. කොරන්ඩම් මැනිකක් කියන්නේ මේක මේ 60 පැත්තේ හම්බෙච්ච කොරන්ඩම් ස්පටිකයක්. කැරට් 30ක් 40ක් වගේ තියෙන ගලක්. කැරට් 40ක් වගේ තියෙන ගලක්. මේකේ දෝෂ පිරීලා ගෙවුඩ තියෙනවා. ඒ වගේම පළුදු ගොඩක් පිරීලා. මේක හුඟක් වෙලාවට පිටරට සුද්ධ ඇවිල්ලා මේ වගේ ඒවා පෙන්ඩන්ට් හදාගෙන යනවා. මේකේ ගෙයින් පවර් කියාවන් හුඟක් වැඩි. අන්න මේ වගේ කිස්සල් කරලා ඒගොල්ලෝ මේ ජර්මන් ස්විට්සර්ලන්ඩ් වගේ අය මේ හුඟක් පාවිච්චි කරනවා පරීක්ෂණ කරනවා වැඩි ඒගොල්ලෝ හීලින් පවර්ස් කියන අපේ යන පරීක්ෂණ නැහැ අපේ යට ඒ පරීක්ෂණ වලින් වැඩක් නැහැ ඒකින්ද ඒ කරන්න දන්නේ නැහැ මේ බලන්න මේ වතුර ටෝච් එක ගන්න මෙහෙම රහන්න බැලුවහම තමයි ගලේ පාට තියෙන්නේ කොහෙද අපිට හොයාගන්න පුළුවන් හරි මේ හුඟක් අය මෙහෙම වතුරේ දාලා බලනවා හරි මෙහෙම දාලා බලලා හම්බෙන්නේ ටිකයි වැඩි හැමදේම බලන්න බෑ ඒක බලන ක්‍රම ගණනාවක් තියෙනවා මේ වතුරේ පළුදු හොයාගන්න පාට තියෙන තැන කොහොමද වාක්කුවට පාට එන්නේ කොහොමද වාක්කුවට පාට වැඩි වෙන්නේ කොහොමද වාක්කුව පැත්තට මූණ හරවලා කපලා මිල වැඩි කරගන්නේ කොහොමද අන්න ඒ ඔක්කොම මේ කොරන්ඩම් වල ඉගෙන ගන්න තියෙනවා ඒක ජෙම් කටින් දැනුම අත්‍යවශ්‍යයි ජෙම් කටින් දැනුම නැතුව ඔයගොල්ලෝ ජුවලරි බිස්නස් ජෙම් ජුවලරි බිස්නස් එක කළා වැඩක් නැහැ මොකද එයාට තමයි මේක හරියටම කරන්න පුළුවන් මම මේ ළඟදී කෙනෙක්ගේ ගලක් කට් කරන්න ගිහින් මේක කරද්දී අපිට මේ බලපු ඇලහැර ගලක් මේකේ කැරට් ගන්න පුළුවන් කැරට් ආට් හැඩයක් ආවා ඇලහැර ගලේදී කැරට් පහමාරක් ගන්න පුළුවන්. ගන්න පුළුවන් ඒක ඉන්ඩියන් ස්පෝන් ෆ්ලවර් වගේ හොඳම ලස්සන පාටක් ගන්න පුළුවන්. නමුත් එයා කිව්වා නෑ නෑ මට මේක ඇමරිකාවට යන්න ඕන. ඇමරිකාවට හරියන්නේ ඕවල් එකක්. මට ඕවල් එකක් දෙන්න කියලා. අන්තිමට ගල 4යි 20යි කපලා ඉන්නකොට මං කිව්වා මේ බර අඩු වෙනවා, පාට අඩු වෙනවා, වාක්කුවට කැපුවට. අන්තිමට ඒකට සාති ගන්න කොහොමද ෆ්ලවර්. දැන් ගල ඉන්න ලක්ෂ 10යි දුරා. නැත්නම් අපිට ලක්ෂ 20කට ඒ ගල විකුණන්න පුළුවන්. දැන් ඕගොල්ලන්ට පේනවනේ මේ පාට ගන්න හැටි දන්නේ ජිම් කටර් කෙනෙක් විතරයි. කොච්චර කෝස් කළත් ඕගොල්ලන්ට මේ තියරි වලින් මේ දැනුම ගන්න බෑ. හරි? ඒත් මේ ගල මං මිලදී ගත්තේ ඒ කාලේ මොහොම අඩු ගානකට මේ බ්‍රසීල් සිටින් එක මේකේ හොඳම මූණ පාට වැඩිම මූණ තෝරලා තමයි මම මේ ගල ගත්තේ. හරි? මොකද මං අවුරුදු 35 මේ ජිම් කටින් කරනවා. ඒකින්ද මට ජෙමිනොලොජි දැනුමක් තියෙනවා, මේ දැනුමක් තියෙනවා, ජුවලරි දැනුමක් තියෙන හින්දා මට මේ ගලේ බලපු ගමන් මේකෙන් එන කැරට් ප්‍රමාණය කරලා කියත හැකි. ගණන් බලලා කියත හැකි. හරි? ඒත් මේ ගල මොකද්ද? මේ ගල සර්කන් එකක් මේක අපි කාසල්ටි ජලාශයේ තියෙන පැත්තෙන් ගත්ත ගලක්. මේ මම ඇසිඩ් දාලා මේකේ පාට වෙනස් කරන්න ගිය පරිශ්‍රණය මේක තියෙන කොළ පාට තියෙන ගලක්. ලස්සන සර්කන් එකක්. හරි? එතකොට මේ පෙරිඩෝට්. පෙරිඩෝට් මේ පාකිස්තානෙන් එන පෙරිඩෝට් මේක ඇෆ්ගනිස්තානයෙන් එනවා. ලස්සනම කොළ පාට ගල් තුනක් මම ගන්න තැනකදී ගල් කැලි 40කින් විතර තෝරලා ගත්ත ලස්සන පාට. මේක ඔක්කම් පිටින් ගත්ත මූන් ස්ටෝන් එක මේ මම්මයි කැපුවේ පළුදු තියෙනවා. මේ පළුදු අහලා අපි මේක ලස්සන ජුවලරි ඩිසයින් එකකට කරන්න පුළුවන්. සීන් එක වැඩි පැත්ත අපි මූණට ගන්නවා. හරි? පළුදු උනත් ලස්සන ඩිසයින් මේ විදිහට අපිට ගන්න පුළුවන් ජුවලරි වල ජුවලරි ඩිසයින් දෙන්නම ඕන. මේක පොල්ලතු වාඩිය. ඇලහැර පොල්ලතු වාඩියෙන් ගත්ත ක්‍රිස්ටල් ගොඩාක් ගෙන මැරිච් ක්‍රිස්ටල් ඒ කොරන්ඩම් ගැටපෙරිය හැටි දින මැද මහත ක්‍රිස්ටල් එකක්. හරි? මේ දෙක නම් මාතලේ. මාතලෙන් ගත්ත මූස්ටෝන් දෙකක් මූස්ටෝන් ටයිප් දෙකක් මේක. එකක් වයිට් ෂීන් එකේ එනවා. අනිත් එක බ්‍රවුන්. මේ ෂීන් එකේ එනවා රේන්බෝ වගේ ෂීන් එකක්. හරි ලස්සනයි. හොඳටම ලස්සන ෂීන් එක තියෙනවා. මේ තියෙන සර්කන් අපි කියනවා තැපැල් කණුව. තැපැල් කණුව නෙමෙයි සෝරි හතරස් කණුව. හතරස් කණුවක් කියනවා උඩට එනවා පිරමීඩ් එකක්. මොකද්ද මේක? සර්කන්. බර වැඩි ලංකාවේ බර වැඩි වෙන එකක්. එතකොට මේ තියෙන මේ જાතිය කැලි තුන. මේ තියෙන කොරන්ඩම් මේවත් මේ ඔක්කම් පිටින් ගත්ත කොරන්ඩම් ක්‍රිස්ටල් වල. මැරිච් ක්‍රිස්ටල් කියලා අපි කියන මේ ඔක්කම් පිටින් ගත්ත. හරි? එතකොට මේක ඔක්කම් පිටිය මේක ඇවිල්ලා ලංකාවේ නෙමෙයි මේක ඇෆ්ගනිස්තාන පාකිස්තාන වගේ හැමෝගෙන් ලැපිස් ටවුස්ලි. මේක එක්කාගේසි මේක සංසාර මන්දිර පොතේ මේක ගැන විස්තර වෙනවා අනිවාර්ය සුමංගල හාමුදුරුවෝ පරිවර්තනය කළා සිංහලට ඒක කියනවා ජෙම් වල පවර්ස් මේ පවර් එක වැඩි වෙන්නේ නැහැටි මේ ගලන් නල්ලට විතර බැඳ ගන්න කියලා එක්කාගේසි කියනවා එක්කාගේසි ගැන කාලයක් කරනවා මොනවද මේක බිම්බි
right diamond Netiza කොහෙවත් නෑ මස්සන් බොහොම අඩු. නමුත් ලෝක using diamond market